ඔයත් විදේශ මුදල් ලේඛක වලින් ඔන්ලයින් shopping කරන කෙනෙක්ද? එහෙනම් මේ වෙනකොට මේ මූල්‍ය බැංකු රහසිගතව කරන වංචාවට අහු වෙලා ඇති. අනිවාර්යෙන් මේ ගැන හොයලා බලන්න. සුබ දවසක් ඔයාට. මම අද ඔයාට කියන්න යන මේ කරුණ ඇත්තටම අපි නොදැනුවත්වම මූල්‍ය ආයතන වලින් අපිට කරන අකටයුත්තක් ගැන. ඒ නිසා මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් හැමෝටම කරන්න ඕන කියලා මම කල්පනා කරා. මේක ඉතා බැරෑරුම් කාරණාවක්. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම කාලෙක ඉඳන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් සුලභව මගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සුලභව බඩු ආනයනය කරන්න පිටරටවල් වලින් මම මේක පාවිච්චි කරනවා. මගේ ගනුදෙනු වල සාමාන්‍ය පරාසය වෙන්නේ ඩොලර් එකත් 600ත් අතර වගේ. ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් අපි ඒ අවශ්‍ය ගන්න භාණ්ඩ හා සේවා වලට අදාළව සාමාන්‍යයෙන් ඔය ගනුදෙනු වලට අදාළ ඒ අදාළ ඩොලර් රේට්ස් තීරණය වෙනවා. අපි ඩොලර් එකක බඩුවක් ගන්නත් පුළුවන්, දෙකක බඩුවක් ගන්නත් පුළුවන්, ඩොලර් 100ක ගන්න පුළුවන්, 1000ක ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය මගේ පරාසය වෙන්නේ ඩොලර් එකත් 600ත් අතර පරාසයක් තමයි මම සාමාන්‍යයෙන් බඩු ගන්නේ දැනට මේ වෙනකොට අරගෙන තියෙන ඒ වගේ. ඉතින් මේ සම්බන්ධව මට වැඩ කරගෙන යනකොට ඒ කියන්නේ මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් එක්ක මම වැඩ කරගෙන යනකොට සමහර වෙලාවට අයිටම්ස් වල තියෙන ඩිෆෙක්ට්ස් වලට එහෙම නැත්නම් අයිටම්ස් වල තියෙන ක්වොලිටි ප්‍රොබ්ලම්ස් එහෙම නැත්නම් ඒ අදාළ මැනුෆැක්චරර් කෙනෙකුට මොනවා හරි අදාළ මම ඉල්ලන ඕඩර් එක දෙන්න බැරි වුණාම අපිට ඒ අදාළ ගනුදෙනුව එයාලා නැවත රිෆන්ඩ් කරන්න කටයුතු කරනවා. උදාහරණයක් විදියට ඇත්තටම මේ සම්බන්ධව දැනගන්න හේතු වුණ ගනුදෙනුව මම කරේ 2025 මාර්තු 26 වෙනි දවසේ. ඒක ඩොලර් 334.72ක් වෙනවා. ඒක ලංකාවේ මුදලින් 1,27,43.97ක මුදලක්. ඒ මුදල සම්පූර්ණයෙන්ම මගේ ගනුදෙනුවට අදාළ බදු සහ අදාළ ට්‍රාන්සැක්ෂන් එකට අයත් සියලුම ගාස්තු අඩු වෙලා ඔක්කොම ආවට පස්සේ තමයි මේ මුදල මට මගේ ගිණුමෙන් අයින් වෙන්නේ. ඒ කියන්නේ මගේ අදාළ shopping platform එකට යන්නේ. ඉතින් ඒක මම කරේ ඇත්තරම Alibaba කියන shopping platform එකට, online shopping platform එකට. ඉතින් මම මේ ඕඩර් එක දාලා මට ටික දවසක් ගියාම ඒ අදාළ ආයතනය තීරණය කරනවා මගේ ඒ අදාළ භාණ්ඩය මම ඕඩර් කරපු භාණ්ඩය අවශ්‍ය විදිහට එයාලට කරගන්න බැරි වෙලා ඒ කාරණාව හින්දා මට රිෆන්ඩ් එකක් නැවතත් ලබා දෙන්න. එතකොට ඒ රිෆන්ඩ් එක මට ලැබුණ ප්‍රමාණය වෙන්නේ මම ගෙවපු මුදල ඩොලර් 334.72ක් වුණත් මට නැවත රිෆන්ඩ් වෙන්නේ අදාළ පේමන්ට් එකම ඩොලර් 325යි. හැබැයි එකම ට්‍රාන්සැක්ෂන් එක තමයි එයාලා ආයෙ රිවර්ස් කරන්නේ. එතකොට මේ රිවර්සල් එකේදී මට ලැබෙන්නේ ඩොලර් 325ක මුදලක්. ඩොලර් 325ක මුදලක්. එතකොට ඒ රිෆන්ඩ් එක මගේ කාඩ් එකට නැවත ලැබෙනවා රුපියල් 92,989.85ක් විදිහට මගේ ගිණුමට අප්‍රේල් මාසේ 2025 8 වෙනිදා. ඒ කියන්නේ 2025 අප්‍රේල් මාසේ 8 වෙනිදා මගේ ගිණුමට 92,989.85ක් මට නැවත ලැබෙනවා. ඒ කියන්නේ අර 325ට අදාළව. නමුත් ඒක මට පොඩ්ඩක් මේ සැකයක් ඇති වුණා මේ ඇයි මට මේක අඩුවෙන් ඇවිත් තියෙන්නේ ගෙවපු ගානට වඩා කියලා. ඉතින් ඒ සැකයත් එක්ක මම තීරණය කරා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. ඉතින් මම මේක හොයන්න පාවිච්චි කරා visa.com.lk කියන වෙබ්සයිට් එක. මොකද ඒක ඔෆිෂියල් වෙබ්සයිට් එක. මොකද visa cards වලින් අපි මේ payments කරන නිසා අපිට ඔෆිෂියලි ඒ අදාළ දවසට යන රේට්ස් දැනගන්න නම් අපිට ඒ අදාළ visa.com.lk කියන වෙබ්සයිට් එකෙන් ඒ දිනට තිබ්බ USD to LKR රේට් එක මම හොයලා බැලුවා. එතනදී මට තේරුණා මේ ගනුදෙනුවට අදාළ මුදල් ලැබීමේදී
ලැබිය යුතු මුදලට වඩා අඩුවෙන් තමයි මගේ ගිණුමට මුදල් ඇවිත් තියෙන්නේ කියන එක. ඒක මට හොඳින්ම තේරුණා. ඉතින් පස්සේ මම තීරණය කරා මේ සම්බන්ධව අදාළ මූල්‍ය බැංකුව දැනුවත් කරන්න ලිඛිත ලියුමක් මාර්ගයෙන්. ඊට පස්සේ මම මගේ අත්සනින් යුත් ලියුමක් 2025 අප්‍රේල් මාසයේ 10 වෙනිදා අදාළ බැංකුව වෙත යොමු කළා. ඉතින් ඒ යොමු කිරීමෙන් පස්සේ එම ලියුම ලැබුණ බවට එදිනම හවස අදාළ බැංකුවේ accounts division එකෙන් මට ඊමේල් පණිවිඩයක් හරහා ඒ සම්බන්ධව දැනුවත් කළා. ඒ ඊමේල් පණිවිඩය ඇත්තටම සඳහන් කරලා තිබ්බේ එම ගනුදෙනුවට අදාළ විස්තර සොයමින් පවතින බවත් ඒ සම්බන්ධව පසුව දැනුවත් කිරීමක් කරන බවත් පැහැදිලිව ඒ ඊමේල් පණිවිඩය කියලා තිබ්බා. ඒ ඊමේල් පණිවිඩයෙන් පස්සේ මම යවපු ලියුමට පිළිතුරු ලැබෙනකම් මම දවස් ගාණක් බලාගෙන ඉන්නවා. කිසිම පිළිතුරක් මට ලැබෙන්නේ නැහැ. කාලය ගත වෙගෙන යනවා විතරයි මට තේරෙන්නේ. නමුත් පිළිතුරක් ලැබෙන්නේ නැති නිසා මම තීරණය කරා මේක මගේ කිනුව පවත්වාගෙන යන බැංකු ශාඛාවට ගිහිල්ලා මේ සම්බන්ධව කතා කරන්න. ඊට පස්සේ මම ඇත්තටම එතනට යනවා. මම එතනට ගිහිල්ලා ඒ සම්බන්ධව එතන හිටපු අදාළ ශාඛාවේ වගකීමක් දරන කෙනෙක් එක්ක කතා කරද්දී මට කිව්වේ මේ සම්බන්ධව වැඩ කරන්නේ ප්‍රධාන ශාඛාවෙන් බවත් ඒ කරුණ සම්බන්ධයෙන් ශාඛාවෙන් කිසිම උත්තරයක් දීමට නොහැකි බවත් තමයි කිව්වේ. පසුව එතනදීම ඇත්තටම කෝල් එකක් ගත්තා. ඒ ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙක්ට කෝල් එකක් ගත්තා. කෝල් එක අරගෙන මගේ ලියුම සම්බන්ධව පිළිතුරක් ලබා ගන්න කියලා මට දුන්නා ඒ ෆෝන් එක. ෆෝන් එක දුන්නට පස්සේ අදාළ විෂයභාර ප්‍රධාන ශාඛාවේ නිලධාරියා මට කියනවා අපිට ලැබුණ සම්පූර්ණ මුදලම මගේ අදාළ පෞද්ගලික ගිණුමට බැර කරලා තියෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් කිසිම දෙයක් හිඩන් විදිහට හංගලා තියාගෙන නැහැ. ඒක නිසා අපිට මේ සම්බන්ධව කරන්න වෙනත් දෙයක් නැහැ කියන එක මට පැහැදිලිව කිව්වා. මම කිව්වා මම ඔයාලට එව්වනේ ලියුමක්. ඒ ලියුමට අදාළ උත්තරයක් ලිඛිතව නේ මම ඉල්ලුවේ. ඉතින් ඒක නිසා ඒකට උත්තරයක් පැහැදිලිව ලිඛිතව හෝ ඊමේල් මාර්ගයෙන්ම මේක දැනුවත් කරන්න. මේක නම් ඔයාලගේ අවසාන තීරණය. කරුණා කරලා ඔයාලා දැනුවත් කිරීම මට කරන්න අවශ්‍ය වෙන්නේ ලිඛිතවමයි. ඉතින් ඒක නිසා මට ලිඛිතව දැනුවත් කරන්න. එතකොට මම ඒ අදාළ තීරණය පිළිගන්නවා නම් මම ඒක පිළිගන්නම්. එහෙම නැත්නම් මේකට අදාළ තව ක්‍රියාමාර්ග තියෙනවා නම් මම ඒ ගැනත් හොයලා බලලා ගන්නම් කියලා. ඊට පස්සේ මට අප්‍රේල් මාසේ 21 වෙනිදා පිළිතුරක් ලැබෙනවා ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙකුගෙන්. According to the visa records යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් මේ ගනුදෙනුව සම්බන්ධව රිෆන්ඩ් එකක් දින 30 වගේ කාලයක් ඇතුළත ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා මේ ගනුදෙනුව සම්බන්ධව එයාලා කියලා තිබ්බා. මම මේ ගනුදෙනුව සම්බන්ධව පැහැදිලි වෙහුවේ ලිඛිතව අදාළ රිෆන්ඩ් රිවර්සල් ප්‍රොසෙස් එකට බැංකුව මොනවද අය කරපු ගාස්තු සහ ඒ අය කරපු වටිනාකම් මොනවද? අය කරා නම් අය කළේ මොනවද? මට $1 කීයක් ඒ රිවර්සල් ප්‍රොසෙස් එකේදී ගෙව්වද? මගේ ලියුමෙන් මම ඇහුවේ ඒක. ඉතින් මෙයාලා ඒ සම්බන්ධව පැහැදිලි උත්තරයක් දෙන්නේ. පස්සේ මම තීරණය කළා මේ සම්බන්ධව අදාළ ප්‍රධාන ශාඛාවේ මැනේජර් කාඩ් සෙන්ටර් accounts and reconciliation තනතුරු දරන පුද්ගලයාට මේ සම්බන්ධව දැනුවත් කරන්න. ඒ වෙනුවෙන් මම සම්පූර්ණම ඊමේල් thread එකම කොපි කරලා නැවත මම එයාට යවුවා. එයාත් මට පළවෙනි උත්තරේ දුන්නේ අර පරණ විදිහමයි. ඒ කියන්නේ අර වැරද්දක් වෙලත් නැහැ. එහෙම වෙලා තිබ්බොත් මම මේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරන්නම් සහ ඒ රිවර්සල් එකක් තියෙනවා නම් මම ඒකට අදාළ
මුදල නැවත ලබා දෙන්නම් ය කියන එක මම අහන හරි ඒ අදාළ ප්‍රශ්නයට උත්තරය කවුරුත් ඒ අදාළ ෆෝමලි මට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉල්ලන්නේ බ්‍රේක් අප් එකක්. මම ඉල්ලන්නේ මොකද්ද අනුගමනය කරපු ක්‍රියාමාර්ගයේ රිවර්සල් එකේදී මොනවා හරි එක්ස්ට්‍රා චාර්ජස් තියෙනවද? එහෙම එක්ස්ට්‍රා චාර්ජස් තියෙනවා නම් මොන විදිහටද මේ ඒවා බේස් උනේ? කොයි විදිහටද මට ඒවා චාර්ජ් උනේ? ඒවා පර්සන්ටේජස් කොච්චරද? එහෙම චාර්ජ් වෙලා තියෙනවා නම් ඒ කීයද? මට එතකොට රිවර්සල් එකකදී මට ඩොලර් එකකට කීයක් මට ගෙව්වද කියන එක තමයි මම හැම වෙලේම මේ එකම දේ දිගටම අහන්නේ. නමුත් ඒ කවුරුත් ඒ අන්තිම අර මැනේජර් පවා පළවෙනි ඊමේල් එකෙම දුන්නෙත් ඒ අර පෙර දුන්න උත්තරමයි. ඊට පස්සේ මට හරි උත්තරයක් ඒ මැනේජර්ගෙන් මට ආවා. ඒකේ මට එයා පැහැදිලිව සඳහන් කරලා තිබ්බා ඒ අදාළ මගේ රිවර්සල් එකේදී රුපියල් 3437ක මුදලක් මට අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලිව ඒගොල්ලෝ කියලා පිළිගත්තා. ඒ වෙලාවේ එක ඩොලර් එකකට ලැබිය යුතු වීසා එක්ස්චේන්ජ් රේට් එක 2025 අප්‍රේල් 5 කියන දවසේ රුපියල් 296.70ක් කියන එකත් පැහැදිලිව ඒගොල්ලෝ අදාළ බැංකුවේ ඒ ඊමේල් පණිවිඩේ මට කන්ෆර්ම් කරලා තිබ්බා. පස්සේ එම ගනුදෙනුවට අදාළ හිඟමුදල මට ලැබුණේ 2025 මැයි 15 කියන දවසේ. ඒ ලැබුණ බව මම ඒගොල්ලොන්ට සනාථ කරා ඊමේල් පණිවිඩයකින්ම නැවත මෙවන් වැරදි වෙන්න දෙන්න එපා. මේක ඇත්තටම එක්තරා හොරකමක් හා සමානයි. මේම දිගටම වෙනවා නම් ඒක බැංකුවේ තියෙන විශ්වාසවන්තභාවය බිඳ වැටීමට කාරණාවක් වෙනවා කියන එක පැහැදිලිව දැනුවත් කරා ඒ අදාළ ඊමේල් එකේ. නමුත් ඒ කිසිම දැනුවත් කිරීමකින් පළක් වුණේ නැහැ. නැවත මට ඒ ගැටලුව දෙවනි සහ තුන්වෙනි පාරටත් ඒ විදිහටම වුණා. එකක් ඩොලර් 79ක ගනුදෙනුවක්. ඒ කියන්නේ ඩොලර් 79ක් මට රිවර්ස් වෙච්ච එකක ඒකටත් අඩුවෙන් මට ගෙවලා තිබ්බේ. අනිත් එක ඩොලර් 200ක්. ඒ 200 රිවර්සල් එකේදීත් මට අඩුවෙන් තමයි මේ හැම ගනුදෙනුවකටම අර පෙර කටයුතු කරපු විදිහටම තමයි අඩුවෙන් මට මුදල් මගේ account එකට ඇවිල්ලා තිබ්බේ. නීතිමය විදිහට මට ලැබෙන්න තිබ්බ ගානට වඩා ඒ රිෆන්ඩ් process එකේදී මෙයාලා මට අඩුවෙන් තමයි මගේ ගිණුමට මුදල් බැර කරලා තිබ්බේ. මේකෙන් පැහැදිලිව තේරෙනවා මේ අය දිගින් දිගටම මේ අකටයුත්ත හැම පාරිභෝගිකයෙකුටම කරන බව සහ ඒක මට සැකයක්වත් තියෙනවා. මේක හැමෝටම වෙන දෙයක්ද කියන පැහැදිලි සැකය තියෙනවා. මොකද මට මේ අදාළ නිශ්චිත මොහොත වෙනකම්ම මෙයාලා මට මේ මම කතා කරන මේ නිශ්චිත මොහොත වෙනකම්ම මම තව රිෆන්ඩ් දෙකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අදාළ ඩොලර් 79 සහ 200 කියන රිෆන්ඩ් දෙක. නමුත් මට ඒ දේවල් කරගන්න වෙන්නේ හැම වෙලේම ලියුම් මේකට දාලා. ඒ කියන්නේ මේ හැම ට්‍රාන්සැක්ෂන් එකක් ලැබුණ ගමන් මම ලියුමක් ඩ්‍රාෆ්ට් කරලා හරි මේ සයින් කරලා මම යවන්න ඕනේ. ඒ අදාළ බැංකුවට යවුවට පස්සේ එයා රිෆන්ඩ් process එක ආයි කැල්කියුලේට් කරලා දැන් ටක් ගාලා මට අර ඉස්සල වගේ පරක්කු කරන්නේ නැහැ. දන්නවා මේ සම්බන්ධව මම දැනගෙන ඉන්නේ දැන් මේ වෙනකොට කියලා. එතකොට ඒගොල්ලොන් මොනවද කරන්නේ? ටක් ගාලා ඒක කියපු ගම ටක් ගාලා මට රිෆන්ඩ් එකට අදාළ මට මෙච්චරක් ලැබෙන්න තියෙනවා. අපි මේක දවස් 30ක් ඇතුළත එවන්නම් කියලා. දැන් මට ඒ අදාළ බැංකුවෙන් ටක් ගාලා ඊමේල් එක accounts and reconciliation department එකේ මැනේජර් මට ටක් ගාලා දැන් ඒකට රෙස්පොන්ඩ් කරනවා. ඉතින් මේක දිගින් දිගටම මට වෙන නිසා මම මේ සම්බන්ධව FCRD එහෙම නැත්නම් Financial Consumer Relations Department එකට මම කේස් එකක් ෆයිල් කරා. නමුත් අද වෙනතුරු මට ෆයිල් නම්බර් එකක් දුන්නා. නමුත් අද වෙනතුරු ඒ ඊමේල් එකෙන් පස්සේ මගේ ෆයිල් නම්බර් එක මට රෙෆර් කරලා ආපු ඊමේල් එකෙන් පස්සේ
අද වෙනතුරුත් කිසිම ප්‍රගතියක් නැහැ මේ FCRD කියන ආයතනේ. මම දන්නේ නැහැ මේකේ ඩීප් එක ඇත්තටම මොන වගේද. මට තියෙනවා යම්කිසි සැකයක් මේ මූල්‍ය ආයතන මේ විදිහට වංචා සහගත කටයුතු කිරීම ගැන තියෙන ඇත්තටම කලකිරීමක්. ඔයාලට කියන්න ඕන දේ තමයි මේ මූල්‍ය ආයතන ඇත්තටම මට හිතෙන විදිහට මේ ට්‍රාන්සැක්ෂන් සම්බන්ධව රිවර්සල් ප්‍රොසෙස් එකේදී මෙයාලා ඩිරෙක්ට් මේ වංචනික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. මේක වෙන්නේ වක්‍රව. මොකද හේතුව ඩිරෙක්ට් වෙන්නේ නැහැ කියන්න මට ඒකට පැහැදිලිව පුළුවන් වෙන්නේ එයාලා ස්ක්‍රීන්ෂොට් එක එවනවා එයාලගේ සිස්ටම් එකේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රමාණය තමයි ඔයාලට රිෆන්ඩ් කරලා තියෙන්නේ කියන එක. එතකොට මේක වෙන්නේ වක්‍රව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ දැන් මගේ අර 3000 ගාන පළවෙනි රිෆන්ඩ් එක මම ගත්තේ නැත්නම් ඒ 3000 ගාන වගේ අපි වගේ පාරිභෝගිකයෝ 10කගේ 20කගේ නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එකතු වෙලා ඒගොල්ලෝට මාසෙක දීමනාවක් විදිහට හරි එහෙම නැත්නම් මේක චෙක් එකකින් හෝ මොනවා හරි එකකින් ඒගොල්ලන්ට බෙනිෆිට් එකක් විදිහට මේ වීසා කියන මේ එක්ස්චේන්ජ් සෙන්ටර් එකයි මේ අදාළ මේ මූල්‍ය ආයතන ඒ කියන්නේ බැංකු ටිකයි මේ එකතු වෙලා තමයි මේක වෙන්නේ කියන එකට මට පැහැදිලි සැකයක් තියෙනවා. මොකද මේක දිගින් දිගටම වෙනවා. ඒක නිසා ඔයාලා මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්න. මොකද මට මේ සම්බන්ධව කියන්න තියෙන්නේ අපි ඇත්තටම මේ බැංකුවත් එක්ක ලොකු විශ්වාසකින් කටයුතු කරනවා. හැබැයි අන්ධ විශ්වාසය කියන දේ තියෙන්නේ නැහැ මගේ නම්. නමුත් මම කියන්නේ අනිත් අයටත් ඒ අන්ධ විශ්වාසයෙන් වැඩ කරන්න එපා. හැම දෙයක් ගැනම හොඳ සිහියෙන් වැඩ කරන්න. මොකද පොඩි දේත් අපිට මහන්සි වෙලා හම්බ කරන අපිට රුපියලත් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙන වාය කියන අර සිතුවිල්ල මගේ තියෙනවා. මොකද අපි අමාරුවෙන් වෙලාව නාස්ති කරලා අපේ ශ්‍රමය වැය කරලා අපි හම්බ කරන රුපියල අපිට සෑහෙන්න වටිනවා. ඒක හම්බ කරන්න අමාරු වෙන කෙනා දන්නවා කොච්චර ඒ වටිනාකමක්ද කියලා. ඒ වෙනුවෙන් අපි වැඩ කරලා ගන්න ඒ මුදල වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා. ඒකට බැඳීමක් තියෙනවා. අපිට තව රැවටිලිකාරයන්ට එහෙම නැත්නම් හොරා කන්නම පුරුදු වෙච්ච එක ආයතන වලට මම හිතන්නේ කවුරුත් කැමති නැහැ ඒ මුදල් යනවට. ඉතින් හැමෝම මේ ගැන දැනුවත් වෙලා ඉන්න. අපි ගොඩක් අමාරුවෙන් හම්බ කරන එකට වටිනාකමක් දෙන්න. අපිට අපේ රුපියලක් නැතිවීම ගැන මම හිතන විදිහට හම්බ කරන කෙනාට සෑහෙන්න කනගාටුවක් තියෙනවා ඒක නැතිවීම ගැන. ඉතින් ඒක නිසා මේ කතාව ආගෙන හිටපු මේ සම්පූර්ණ කතාවට අවධානය යොමු කරපු ඔයාට බොහොම ස්තුතියි. හැමෝම හිතලා බලලා කටයුතු කරන්න. හැම දෙයක් ගැනම පැහැදිලි අවධානයෙන් ඉන්න. ඔයාට ජයෙන් ජය.